ඕගනික් කෙමිස්ට්‍රි කාබනික රසායන ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ අධ්‍යයනය කිරීමේදී ගොඩක් සිසුන්ගේ අඩුපාඩු පෙනී යනවා විභාග පසුගිය මාගේ ස්කීම් යටතේ හා ඔවුන් ලියන පිළිතුරු අතර නොගැලපීම් තියෙනවා හරි අවබෝධයක් ඔවුන් තුල නොතිබීම නිසා. ඉතින් මේ ගැටලුව මගහරවා ගැනීම සඳහා physics.lk විදියට අපි සිසු දරුවන් වෙන ඔබට ඔන්ලයින් බලන කෙනෙක්ට උනත් පැහැදිලිව තේරෙන ආකාරයෙන් මේ යාන්ත්‍රණ සම්බන්ධයෙන් වීඩියෝ මාලාවක් නොමිලේම අරන් එනවා විභාගයේදී ලකුණු ලබා ගැනීමට පුළුවන් වන ආකාරයෙන්. ඉතින් විභාගයේදී ලකුණු ලැබෙන පොයින්ට්ස් මොනවාද කියලා ඔය දරුවන්ට පැහැදිලිව පෙන්වුවාට පස්සේ ලකුණු උපරිම ලබා ගන්නවා කියන එකට ගැටලුවක් වෙන්න නැහැ කියන එකයි අපේ අපේක්ෂාව. ඉතින් මූලිකවම අද දිනේ අපි බලන්න යන්නේ බෙන්සීන් වල යාන්ත්‍රණ හතරක් සම්බන්ධයෙන් වෙන ප්‍රතික්‍රියා මාලාව තමයි මුලින්ම අරන් ඉන්නේ ඒ යටතේ. ඉතින් බෙන්සීන් ගත්තොත් අපි දන්නවා ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවලට තමයි ගොඩක්ම කැමැත්තක් දක්වන්නේ. ඉලෙක්ට්‍රෝපිලික නියුක්ලියෝපිලික ආදේශද ආකලන ප්‍රතික්‍රියාද කියන එක හඳුන්වා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ එකක් අපේ channel එකේ අපි කලින් අරන් ඇවිල්ලා තිනවා කලින්ම. ඉතින් ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ඒ හා සම්බන්ධ ගැටලු තියෙන කෙනෙක්ට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු බෙන්සීන් වල යාන්ත්‍රණ ගත්තම අපිට යාන්ත්‍රණ හතරක් මූලිකවම අධ්‍යයනය කරන්න තියෙනවා. බෙන්සීන් නයිට්‍රෝකරණය, ෆීඩල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය, ෆීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණය සහ හැලජනීකරණය නැත්නම් ක්ලෝරිනීකරණය, බ්‍රෝමිනීකරණය විදිහට යාන්ත්‍රණ හතරක් අධ්‍යයනය කරන්න තියෙනවා. ඉතින් මේ යාන්ත්‍රණය යටතේ මුලින්ම බලමු බෙන්සීන් නයිට්‍රෝකරණය කියන්නේ මොකක්ද කියලා. නයිට්‍රෝකරණය තියා ඕනෑම යාන්ත්‍රණයක් ලියවිදී අපි පියවර 3කින් තමයි මේ බෙන්සීන් ආශ්‍රිතව ලකුණු ලබා දීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ ඊතලයේදීම පවා අපිට විභාගෙදී වැදගත් වෙනවා ලකුණු ලැබෙන පොයින්ට්ස් වශයෙන් ගන්න ඊතලවල සම්බන්ධය කොයි විදිහටද මේ ප්‍රතික්‍රියාව වෙන්නේ කොහොමද කියන එක. ඉතින් බෙන්සීන් වල නයිට්‍රෝකරණ යාන්ත්‍රණය අපි ගත්තොත් මූලිකවම අපිට බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණේ ප්‍රතික්‍රියාව විදිහට අපිට කියා ගන්න පුළුවන්. මෙහෙම බෙන්සීන් එකට NO2 කාණ්ඩයක් සම්බන්ධ කරගෙන තමයි අපි බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණය කියලා හඳුන්වන්නේ ඇත්තටම. අපිට මෙහිදී ප්‍රතික්‍රියක සඳහා පාවිච්චි කරන්න පුළුවන් සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර H2SO4 නැත්නම් concentrated H2SO4 සාන්ද්‍ර නයිට්‍රික් රත් කරන නැත්නම් සෙල්සියස් අංශක 55 වගේ රත් කරපුවම අපිට මේ පළය ගන්න පුළුවන්. මේක තමයි අපි බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණය කියලා හඳුන්වන්නේ ඇත්තටම. ඊට පස්සේ අපි බලන්න ඕන මේ බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණය ලිවීමට කලින් මේ H2SO4 කියන එකයි H2SO4 කියන එකයි ඊළඟ එකයි ප්‍රතික්‍රියා වෙලා ඉවරලා මේ තියෙන H2SO4 HNO3 කියන එක HNO3 කියන එක තමයි තියෙන්නේ HNO3 කියන එක මේ විදිහට ලියාගන්න. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ විදිහට HSO4 ඍණ කියන එක H2SO4 HSO4 ඍණ කියන එකයි. ඉතින් මෙතන මේක H එකක් ගාලා අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේ අවස්ථාවට. මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතන සම්බන්ධ කරගන්න. මේක H එකක් ගාලා මෙතනින් අපි සම්බන්ධ කරගන්නවා. ඊළඟට අපිට NO2 කියන එක ඔය විදිහට දක්වලා ඔය විදිහට දක්ව ගන්න පුළුවන්. ඔය විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේකෙන් මෙතන පහර දෙන්න. එතකොට අපිට ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙන ඉලෙක්ට්‍රෝෆිලික සංයෝග ටික මෙහෙම NO2 ධන H2O සහ HSO4 ඍණ විදිහට සම්බන්ධ වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මෙතන මම පොඩ්ඩක් විග්‍රහ කරලා තේරුම් ගන්න අදින්නම්. මෙතන N විදිත්ත බන්ධනයක් O ඍණ ධන. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරිද? පළවෙනි පියවර තමයි මෙන්න මේ විභාගයේදී ලකුණු ලබා ගැනීමට පළවෙනි පියවර තමයි බෙන්සීන් නයිට්‍රෝකරණ යාන්ත්‍රණයේදී ඉලෙක්ට්‍රෝපයිලය වෙන NO2 සාදා ගැනීම තමයි අපි ආරම්භ වෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ H2SO4 HNO3 ප්‍රතික්‍රියා වෙලා HSO4 ඍණයි මෙතන තිබෙච්ච එක මේ ටික එකතු වෙලා මෙතන ජලය හැදීමට අදාළ සිද්ධ ක්‍රියාවලිය වෙනවා. මෙතන ජලය සෑදීමට අදාළ ක්‍රියාවලිය වෙනවා. ඊට පස්සේ අපිට බැලුවොත් තව තේරෙනවා මේ ධන මෙතන තියෙනවා NO2+ කාණ්ඩයක්. ගොඩක් සිසුන් අහනවා මොකක්ද මේ NO2+ කාණ්ඩය කියන්නේ. අපි දන්නවා 1 2 3 4යි මෙතන දායක බන්ධනයේ 5ක් තියෙනවා. ඉතින් මෙතන ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනාම මේ සමස්තකේ මේ දායක බන්ධනයේ දන්න නෙවෙයි
මේ සමස්ත NO2 වල ධන ආරෝපණයක් එනවා. අන්න ඒක තමයි මේ NO2+ කියලා තියෙන්නේ. ඊට පස්සේ ජලයේ තියෙනවා H2SO4 කියන එක තියෙනවා. අපි මේ H2SO4 ඇත්තටම මෙහිදී පාවිච්චි කරන්නේ උත්ප්‍රේරකයක් විදියට. උත්ප්‍රේරකයක් කියලා කියන්නේ ප්‍රතික්‍රියාව ආරම්භයේදී සහභාගී වෙලා අවසානයේ මේ විදිහටම නිදහස් වෙන එකට. උත්ප්‍රේරකයෙන් ඇත්තටම කරන්නේ ප්‍රතික්‍රියාවකට අදාළව පවතින සක්‍රීය ශක්ති බාධකය අඩු කරලා ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය අඩු වෙනත් මාර්ගයක යොමු කරලා ඵල බවට පත් වීම උත්ප්‍රේරණය කරනවා. ඊට පස්සේ අපිට විභාගෙදී ලකුණු ලැබෙන පොයින්ට්ස් එකක් විදිහට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. බෙන්සීන් වල යාන්ත්‍රණය අපි ලියන්න ඕනේ. බෙන්සීන් වල යාන්ත්‍රණය ලියනකොට අපිට මෙන්න මේක හොඳට බෙන්සීන් ලස්සන අඳින්න පුළුවන් වෙන්න ඕනේ. බෙන්සීන් විදිහටම ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට බෙන්සීන් අඳගත්තට පස්සේ අපි මෙතනින් ගෙනල්ලා ලියා ගන්නවා අපේ ඉලෙක්ට්‍රෝපයිලේ කියන එක. අපි ඉලෙක්ට්‍රෝපයිලේ විදිහට පාවිච්චි කරන්නේ NO2 ධන කියන එක. ඒක විභාගයේ ලකුණු ලබා දීමේදී මහාචාර්යතුමා හෝ උත්තර පත්‍ර පරීක්ෂකතුමා බලනවා මේ පයි බන්ධනේ මේ ඊතරේ පටන් ගෙන මේ ධනට පහර දීලා තියෙනවද කියන එක. ඊට පස්සේ අපිට අඳින්න වෙනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ ශ්‍රේණියක් මේ ආකාරයට. සම්ප්‍රයුක්ත ව්‍යුහ ශ්‍රේණියක් අඳින්න වෙනවා මේ ආකාරයට. මම අඳින පිළිවෙල දෙන්නම්. මේ විදිහට සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් වෙනවා බෙන්සීන් වල ඕතකරා ස්ථානගත වීමක් එක්ක විභාගයේ ලකුණු ලබා ගැනීමට මතක තබා ගැනීම සහ පන්තියේ දීර්ඝ වශයෙන් කතා කරපු දේවල් සාරාංශයක් විදිහට එක තැනකට අරන් ගැනීම තමයි මේ වීඩියෝ මාලාවේ අරමුණ වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි බෙන්සීන් වල අවසාන වශයෙන් ඵලය ලබා ගැනීමට ওই විදිහට අපිට අඳ ගන්න පුළුවන්. එතකොට අපිට පළවෙනි පියවර විදිහට ওই විදිහට බෙන්සීන් අඳගත්තට පස්සේ අපි දන්නවා මේ NO2 පහර දුන්න ගමන් අපි දන්නවා මෙන්න මෙතන තියෙනවා හයිඩ්‍රජන්. ඒ හයිඩ්‍රජන් එකත් මේ හැමතැනම හයිඩ්‍රජන් තියෙනවා. ඒ වුණාට අපි මෙතන පෙන්නනවා. ඒ පහර දුන්නේ NO2 කොහොමද ගන්නේ? පහර දුන්නේ NO2 ගත්තා මෙතන පයි බන්ධනේ ගැලවිලා ඉන්න මෙතන දැන් ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ මෙතන ධන විදිහට ආරෝපණයක් වෙනවා. ඒකට ඒ ධන ආරෝපණය වෙනවා මෙතන බන්ධනේ ඒ ආකාරයෙන්ම තියෙනවා මෙතන බන්ධනේ ඒ ආකාරයෙන්ම තියෙනවා. මේ ධන ඊට පස්සේ අපිට මේක ගලවලා ලියන්න පුළුවන්. මේක මෙතෙන්ට ගලවලා ලියන්න පුළුවන්. මේක මෙහෙට ගලවලා ලියන්න පුළුවන්. මෙතෙන්ට ආරෝපණය ස්ථාපිනවා. ඒකට අපිට ඒවා පෙන්වීම අත්‍යවශ්‍ය නැහැ. ඔය විදිහට දාලා ඉවරලා අපිට මේ ධන ආරෝපණය කියන එක මෙතනටයි ස්ථානගත වෙනවා. කියන ඕතෝපැරා ස්ථාන වලට NO2 ආශ්‍රිත වෙන ඕතෝපැරා ස්ථාන වලට අපිට බන්ධනය ලියන්න පුළුවන් මේ ආකාරයට. මේ ආකාරයට බන්ධන ලියන්න පුළුවන්. අවසාන වශයෙන් ඔය විදිහට ලියනවා. අපි දැන් මෙතන මේක මේ විදිහට දින මේක කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. NO2 සහ H කියන්නේ. NO2 සහ H ඒ විදිහටම දිනවා. NO2 සහ H කියන්නේ ඔය විදිහටම දිනවා. ඊට පස්සේ මේ ඊතල මත අනිවාර්යෙන් ලියන්න ඕන අපේ HSO4 ඍණ කියන එක තාම තියෙනවා. ඒක උත්ප්‍රේරකයේ විදිහට තමයි පාවිච්චි වෙන්නේ. HSO4 ඍණ කියන එක උත්ප්‍රේරකයේ විදිහට තාම පවතිනවා. HSO4 ඍණ කියන එක තාම පවතිනවා. HSO4 ඍණ කියන එක HSO4 මෙතන මේ තියෙන ආරෝපණය මේ බෙන්සින් මත තියෙන ධන ආරෝපණය HSO4 ඍණ කියන එක තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ ව්‍යුහ ටික ගත්තොත් මේ ටිකට අපි කියනවා මෙන්න මේ ව්‍යුහ තුන ගත්තොත් අපි කියනවා බෙන්සීන් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා. අපි දන්නවා සම්ප්‍රයුක්ත ව්‍යුහකට ඊතල දෙකසටම දානවා. ඒකින්ද තමයි මේක ඊතල දෙකසටම දාලා තියෙන්නේ. අනෙක් ඊතල කෙලින්ම දාලා තියෙන්නේ. ඊට පස්සේ විභාගයේ ලකුණු ලබා දීමේදී අපි අවසාන වශයෙන් බලනවා ගොඩක් සිසුන් මේ ඊතලෙත් වරද්දනවා HSO4 ඍණ වලින් මේ H පහර දෙනවා. ඒ H පහර දුන්නා නම් මේ බන්ධනය ගැලවිලා මෙතනට ඉලෙක්ට්‍රෝන එනවා. මෙතනට පයි බන්ධනය එනවා. එතකොට අපිට අලුතින් සාජිච් එක මේ විදිහට ලියාගන්න පුළුවන් ඵලය මේ විදිහට මෙතන NO2 සම්බන්ධයි මේ H එකයි මේ HSO4 ණයි එකතු වෙනවා. මේ H එකයි HSO4 ණ එකයි එකතු වුණාම මෙතන HSO4 ණ එකයි එකතු වෙනවා. ඒක අපි මේ පැත්තෙන් ලියමු. අපි මේ පැත්තෙන් ලියමු. අවසාන වශයෙන් තුන්වෙනි පියවර විදිහට H+ එකයි HSO4 ණ එකයි ප්‍රතික්‍රියා වෙලා හැදෙනවා H2SO4 කියන එක. එතකොට මේක අපි උත්ප්‍රේරකයේ විදිහට හඳුන්වනවා. H2SO4 කියන්නේ මේ ප්‍රතික්‍රියාවට අදාළව තුන්වෙනි පියවර විදිහට අපි හඳුන්වන්නේ උත්ප්‍රේරකයේ නිදහස් වීම. උත්ප්‍රේරකයේ විදිහට අපි ගත්තේ සල්ෆියුරික් ආම්ලය. එතකොට විභාගයේ ලකුණු ලබා ගැනීමේදී හොඳට බලන්න අපිට මේ පියවර තුන ලියන්න ඕනේ. මේක තමයි දෙවෙනි පියවර, එක පියවර, දෙක පියවර, තුන පියවර විදිහට පියවර තුනකින් තමයි අපි මේ නයිට්‍රෝගන යාන්ත්‍රණය කියන එක කතා කරන්නේ. නයිට්‍රෝගන යාන්ත්‍රණය ගත්තම H2SO4 HNO3 ප්‍රතික්‍රියා වෙලා මේ විදිහට මෙතනින් ජල අණුවක් ඉවත් වෙලා NO2 ධන සහ HSO4 ඍණ කියන එක හැදෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ලකුණු එකක් හම් වෙනවා. අපිට විභාගෙදී මේ නයිට්‍රෝගන යාන්ත්‍රණයට එක ලකුණයි, මේ ප්‍රතික්‍රියා වෙනට එක ලකුණයි, මෙතන ඊතලේ පහර දෙනවට එක ලකුණයි, මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික අඳිනවට එක ලකුණයි,
ඊට පස්සේ මේ ධන විස්ථානගත වීමත් එක්ක මේ ඉලෙක්ට්‍රෝනේ පහර දෙනකොට එක ලකුණයි මේ ප්‍රතික්‍රියාව අවසාන ප්‍රතික්‍රියාව ලියනකොට එක ලකුණයි. ඒතකොට ලකුණු 5ක් විතර හම්බ වෙනවා මේ යාන්ත්‍රණයක් ලියන එකට මෙතනට අදාළව විභාගයේදී. ඒතකොට මේ විදිහට තමයි ලස්සනට අපි ලියන්න හුරු වෙන්න ඕන. මෙතන විශේෂයෙන් මතක තියාගන්න පයි බන්ධනයෙන් තමයි NO2 කාණ්ඩයට පහර දෙන්නේ. HSO4 වලින් තමයි හයිඩ්‍රජන්ට පහර දීලා සල්ෆියරික් නැවත හදාගන්නේ. මේ HL තිබු බන්ධනය මෙතනට ගෙලවෙලා එන්නේ. ඒකට මේ පටන් ගත්ත බෙන්සීන් වලයි මෙතනයි බෙන්සීන් වල වෙනසක් පේන්න ඕන. ඒ වෙනස වෙලා තියෙනවා නම් ඔයා හරියට යාන්ත්‍රණය ලියලා කියලා ඔයාටම තහවුරු කරගන්න පුළුවන්. එකක් තමයි මේ පැත්තේ තිබ්බ බන්ධනය, ෆයි බන්ධනය කියන එක මේ අවසාන බෙන්සීන් වල මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තිබ්බ බන්ධනේ මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. මේ තිබ්බ බන්ධනේ මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. අවසානයේ ඇත්තටම තමන් ලියුව බන්ධනේ මේ පැත්තටයි මේ පැත්තටයි ගිහිල්ලා තියෙනවා නම් අපි කියනවා ඒක හරියට ඔයා ලියලා තියෙනවා කියලා. රොටේට් එක හරියට වෙලා තියෙනවා රොටේෂන් එක. එතකොට මේ ආකාරයෙන් HSO4 වලින් පහර දීලා මෙතනට ලියනවට එකක් හම් වෙනවා. සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ගියම මේ තුනම අඳින්න මේ ධනාරෝපණ මෙතන තියෙනවා ඕතෝපැරා ස්ථාන වල. තව කෙටි සම්ප්‍රයුක්ත මුහම එහෙම අඳින්න එපා. ලකුණු ටිකක් අඩු වෙනවා විභාගෙදී. මාගේ ස්කීම් අධ්‍යයනය කරපුවම මේ විදිහටම සම්පූර්ණයෙන් අඳින්න. ඉතින් බෙන්සීන් නයිට්‍රෝගන් යාන්ත්‍රණය ගත්තම අපිට මේ කතාව තමයි ඔබ සාරාංශයක් විදිහට මතක තියාගන්න ඕන. මම විනාඩියක් වගේ අරගෙන මේ කතාව සම්පූර්ණයෙන් සාරාංශ කරලා අපි ඉදිරියේදී තියෙන තවත් යාන්ත්‍රණ බෙන්සීන් ආශ්‍රිත යාන්ත්‍රණ සම්බන්ධව කතා කරමු. ඉතින් බෙන්සීන් වල යාන්ත්‍රණ කොහොම ගත්තත් ඒ යාන්ත්‍රණ වලදීත් ඔබට මේ ව්‍යුහ පහනම් අඳින්න වෙනවා. ඒ ව්‍යුහ පහ පොදුයි වෙනස් වීම සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝපයිලේ සාදා ගැනීම සහ අවසාන උත්පේරකේ නිදහස් වීම කියන ක්‍රියාවලිය විතරයි ඔය යාන්ත්‍රණ වල වෙනස් වෙන්නේ. නාමට බය වෙන්න දෙයක් නැහැ මේ රසායන විද්‍යාවේ තියෙන. ඒ කියන්නේ මේ පීඩල් ක්‍රාෆ්ට් ටයිල් කිල් කරන්නේ අසිල් කරන්නේ කියවම ගොඩක් සෙසුම් බය වෙනවා. එහෙම බය වීමක් අවශ්‍ය නැහැ. මේක හරියට ඔළුවට දාගෙන යනවා විභාගෙදී ලකුණු ගන්න තියෙනවා. අපි ඇත්තටම යාන්ත්‍රණ වල නම් ලකුණු ගෙදරින් නම් අරන් යන්නේ විභාගෙට යනවා. මේක මතක තියාගන්න. මම වැඩි කතා නැතුව විනාඩියකින් වගේ මේ කතාව රිවයිස් කරලා දෙන්න. බෙන්සීන් වල නයිට්‍රෝගන් යාන්ත්‍රණය කිව්වොත් අපි මේ විදිහට ලියන්න ඕන. අපි ඇත්තටම මෙහෙම ලියන්නේ නැහැ. බෙන්සීන් වල යාන්ත්‍රණය ලියන්නේ දැන් රවුම ලියන්න එපා. අපි මෙහෙම ලියමු. අපි මේ සංයෝගය ගත්ත විදිහටම ওই විදිහට ලියමු. එතකොට අපිට මේ විදිහට යාන්ත්‍රණය ඉතර ටික මාරු වෙලා ওই විදිහට තියෙනවා. අපි යන්නේ ඔකට තමයි NO2 කියලා කියන්නේ නයිට්‍රෝගන් කියලා කියන්නේ. අපි සාන්ද්‍ර සල්ෆියරික් සහ සාන්ද්‍ර නයිට්‍රික් පාවිච්චි කරනවා. ඊට පස්සේ සාන්ද්‍ර ඒ දෙන්න අතර ප්‍රතික්‍රියා කරලා ජල අණුකුයි HSO4 නයි NO2 ධන කියන ඉලෙක්ට්‍රෝපයිල් හදලා දෙනවා. අපිට ඉලෙක්ට්‍රෝපයිල් හදලා දෙනවා NO2 ධන විදිහට. මේක තමයි ඉලෙක්ට්‍රෝපයිල් කියලා අපි හඳුන්වන්නේ. ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ මුහුන් කරන්නේ වෙනසක් වෙලා නැති නිසා. එතකොට මේ හැම එකක් ආශ්‍රිතම sp2 මුහුන් කරන්නේ තියෙනවා. එතකොට මේක බඳුන කියලා මුහුන් කරන්නේ වෙනසක් වෙලා නැහැ. ඒක ආදේශ ප්‍රතික්‍රියා කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට බෙන්සීන් දක්වන්නේ ඉලෙක්ට්‍රෝපිලික ආදේශ ප්‍රතික්‍රියා. ඊට පස්සේ NO2ට මේ පයි බන්ධනේ පහර දෙනවා. එසේ වලේ විස්ථානගත වෙනවා ධනාරෝපණයේ ඕතෝ ස්ථාන වලට. ඊට පස්සේ HSO4 කියන එක තියෙනවා. ඒකෙන් පහර දෙනවා අවසාන හයිඩ්‍රජන්ට. ඒ හයිඩ්‍රජන් තිබ්බ බන්ධනේ ගැලවිලා මෙතන පයි බන්ධනේ හැදෙනවා. මාරු වෙලා තියෙනවා. HSO4 ප්ලස් සමග ප්‍රතික්‍රියා වෙලා උත්පේරකයේ අවසාන වශයෙන් නිදහස් වෙනවා. ඔය ආකාරයෙන් ඔබ හරියට ලියන්න පුළුවන් නම් නැවත කොළවල 21ක් පමණ ලියලා පසුගිය විභාග ප්‍රශ්න වල MCQ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලියලා ඔබගේ දැනුම දැම්ම මනසේ තහවුරු කරගන්න ඔබ විශ්වාසයෙන් ගොඩනගා ගන්න. මම විතරක් ලිව්වට මදි ගුරුවරයෙක් විදියට ඔබ මේක ලියන වාර ගණුව තමයි ඔබට මේ ප්‍රශ්න කරන වාර ගණනුව තමයි මේක මතකෙ හිටීම හෝ මතකයේ රැඳීම හෝ රැඳීම නොරැඳීම සිද්ධ වෙන්නේ. ඒකින්ද අනිවාර්යයෙන් මේ ඉදිරියේදී අපි බලමු බෙන්සීන් ආශ්‍රිත පීඩල් ක්‍රාෆ්ට් ටයිල් කිල් කරන්නේ අසිල් කරන්නේ හැලජිටි කරන්නේ වෙන්නේ කොහොමද කියලා මේ විදිහට යාන්ත්‍රණ නැවත ලියලා හුරු වෙන්න පුළුවන්. ලියන්න කම්මැලි කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක නැවත බලන්න පුළුවන්. මතකයේ රැඳෙනතුරු පසුගිය විභාග ප්‍රශ්න කිරීම නම් අනිවාර්යයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වෙනද වගේම මතක් කරනවා අපේ physics.lk YouTube channel එක, Facebook page එක, TikTok channel එක follow කරලා like කරලා subscribe කරලා තියාගන්න. ඔබට අමාරු පාඩම් කොටස් තියෙනවා නම් තේරුම් ගැනීමට ඔබ යන පන්තියේ ගුරුවරුන්ගේ විෂය පාසලේ ඉගෙනන විෂය කරුණු වල අමාරු පාඩම් තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් කමෙන්ට් කරන්න. අපි ඉදිරියේදී ඔබට ඒක තේරෙන ආකාරයෙන් පහසු ආකාරයකින් පාඩම් අරන් එන්න විෂය පමණක් අතිශයෝක්තියින් තොරව අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්. වීඩියෝ එක හොඳ නම් like කරලා යාළුවෝ අතර බෙදා ගන්න. විභාගෙදී සාර්ථක ප්‍රතිඵලයකට සුබ පතනවා.